Hello, good morning හැමෝටම. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගේන්නේ ස්විට්සර්ලන්ඩ් වල ඉඳලා ජර්මනි බස් එකේ ගිය විදිහ. ඉතින් අපි උදේම පිටත් වුණා ජර්මනි යන්න බස් එකේ. මගේ කසින් අපිට බ්‍රෙක්ෆාස්ට් මේ විදිහට පැක් කරලා ඉවලා තිබ්බා. ඉතින් මේ ෆ්ලික්ස් බසස් ඔයගොල්ලන්ට ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. ඕනෙම රටක ඒ කියන්නේ ස්විට්සර්ලන්ඩ් ඉඳන් ඕස්ට්‍රියා යන්න ඕනෙම ෂෙනගන් රටකට යන්න ෆ්ලික්ස් බසස් බුක් කරගන්න පුළුවන්. ඉතින් අපේ මේ බස් ජර්නි එකේ යද්දී එන view එක තමයි මේ. ඉතින් දැන් මේ අපි පාස් කරන්නේ ස්විස් ජර්මනි බෝඩර් එක. ඉතින් මේ බෝඩර්ස් ක්‍රොස් කරද්දී අනිවාර්යෙන් බස් එක නවත්තලා පාස්පෝර්ට් චෙක් කරනවා ඒගොල්ලෝ. ඉතින් අපි ජර්මනි වල ස්ටුට්ගාට් වලට තමයි යන්න හදන්නේ. අපි දැන් මේ ඉන්නේ ජර්මනි. අපි බස් එකෙන් බැහැලා ඌබර් එකක් දාගත්ත හොටෙල් එකට යන්න. මේ හොටෙල් එක හදලා තියෙන්නේ කා තීම් එක විදිහට. අපි ඇත්තටම ජර්මනි ආවෙත් පෝෂි මියුසියම් එක බලන්න. ඉතින් අපි පොඩ්ඩක් එළියට ආවා ලන්ච් වලට මොනවා හරි ගන්න. 8 වගේ වෙයි. අපි සමය කියාව හින්දා රෑ 8 විතර වෙනකන් අවුව තියෙනවා. ඒකින්ද අපි හවස පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපි මේ ඇවිත් ඉන්නේ ස්ටුට්ගාට් වල මේන් ස්ක්වයර් එකට. මෙතන ලස්සන ගාඩන් එකක් තියෙනවා, වෝටර් ෆවුන්ටන් එකක් තියෙනවා. මෙතන හරිම ලස්සනයි. මම දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඒ සුපර් මාකට් වල තියෙන බඩු වල ගණන්. අපි බලමු ওই ගණන් කොහොමද කියලා. මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ යූරෝ වලින්. ඉතින් ෆ්‍රාන්ස් ස්විට්සර්ලන්ඩ් වලට කම්පෙයාර් කරද්දී ජර්මනි වල ලිවිං කොස්ට් එක අඩුයි ඇත්තටම.
ඉතින් අපි පහුවදා උදේ හොටෙල් එකකින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි මේ ලෑස්ති වෙන්නේ පෝෂි මියුසියම් එක බලන්න යන්න. අපේ ඊළඟ වීඩියෝ එකකින් ඔයගලන්ට පුළුවන් පෝෂි මියුසියම් එක බලන්න. නෑ කෙනු දිගේ